කොහොමද? ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ ලයිෆ් ස්ටිච් හෝම් එකට. ඉතින් මම අදත් ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. එහෙනම් බලමු. hand embroider කරනකොට අපි හරියාකාර tools තෝරගත්තොත් තමයි අපේ item එකේ long lasting එක දිගු කාලීන පැවැත්ම තීරණය වෙන්නේ. ඉතින් අද ඔයාලා මාත් එක්කම මගේ tools orders ටිකක් පැක් කරමුද? මේ තියෙන්නේ අද මගෙන් යන tools orders ටික. ඉතින් සතියකට මේ වගේ ප්‍රමාණයක් හෝ මීට වැඩි ප්‍රමාණයක් අපෙන් hand embroider tools ගන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. ඉතින් මං හිතුවා අද ඔයාලත් එක්ක මගේ මේ tools orders ටික පැක් කරන්න ඕනි කියලා. ළමයි ඔයාලා මට WhatsApp එකේ දෙන orders මම ඉස්සෙල්ලාම කරන්නේ මගේ පොතේ ලියා ගන්න එක. පිළිවෙලින් පිළිවෙලට ලියාගෙන මගේ embroidery room එකට ගිහිල්ලා මම ඊට පස්සේ orders ටික හදා ගන්නවා. මම දවසක ඔයාලට මගේ embroidery room එක පෙන්නන්නම්කෝ. ඉතින් මම ඔයාලට මේකම මේ customers order කරපු tools මොනවාද කියලා වීඩියෝ එකේ දාන්නම්. හරිද? embroidery room එකේ ඔයාලට බලන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න මම පෙන්නන්නම්. ඒක දැන් මේ දවස් ටිකේ පොඩ්ඩක් හදාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ කස්ටමර්ස්ලා මම ගිය දවස් ටිකේ දැම්මා ට්‍රීට් බොක්ස් එකක්. ඇත්තටම ඔයාලගේ embroider කරන නූල් ටික කොහොමද පිළිවෙලට තියාගෙන ඉන්නේ? ඒ කියන්නේ අපිට ඉතුරු ප්‍රමාණයක් තියෙනවනේ. ඔයාලා මහලා ඉවර වෙලා ඒ ඉතුරු ප්‍රමාණය ඔයාලා කොහොමද තියාගෙන ඉන්නේ? මට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. අපි අපේ දැනුම ෂෙයා කරගමු. මම දන්න දේවල් ඔයාලට කියලා දෙනවා වගේම ඔයාලා දන්න දේවල් අනිවාර්යයෙන්ම මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට අපි හැමෝටම ඔයාලගෙන් ගන්න දෙයක් වගේම මගෙන් ගන්න දේවල් එක්කන් දැනුම ගොඩාක් එකතු වෙන හින්දා. හරි. ඉතින් මේ විදිහට මම පොතේ ලියාගෙන මං කිව්ව විදිහට ගිහිල්ලා පැක් කර tools ටික ඔක්කොම අරගෙන ඇවිල්ලා එකින් එක දානවා. ලොකුම දේ තමයි ළමයි මම මේ දේවල් කුරිය එකේ නෙමෙයි යවන්නේ post office එක හරහා තමයි යවන්නේ. ඒකට හේතුව තමයි ඔයාලට ලොකු කුරිය charge එකක් ගෙවලා මේ items ගන්න එක පොඩ්ඩක් පාඩුයි. හේතුව ඔයාලට පළක් items එක පළක් කුරිය items ගන්නකොට කුරිය charge එක ඊට වඩා යනවා. අන්නේ හේතුව හින්දා මගේ කාලයෙන් ටිකක් වෙන් කළා post office එකට ගිහිල්ලා ඔයාලගේ මේ parcel බාර දීලා එන්න වෙනවා. ඇත්තටම ලේසිම ක්‍රමය තමයි කුරිය එකට දෙන එක. මොකද යාලා අපේ ගේ ගාවටම ඇවිල්ලා ගන්නවනේ. මේ තියෙන්නේ මං හරි ආසාවෙන් අවුරුදු ගාණක් හොයපු හූප් එක. ඉතින් ඒක මට හම්බුණා. ඉතින් මං ඔයාලටත් ගෙනාවා. මේ ලස්සන හූප් ඔයාලට දැන් මගෙන් ගන්න පුළුවන් හොඳද? ඕනි නම් කරන්න ඕනි WhatsApp එකට ඇවිල්ලා ඔයාලට ඕනි tools ගන්න. නූල් ගත්තාම නම් මෙන්න මේ කලර්ස් ටික තමයි නූල් වලින් green color එකට ගොඩාක්ම යන්නේ. මොකද අපේ කට්ටිය හරිම ආසයි ඔලිවි green එකට. ඉතින් මට orders එන්නේ ඒවත් එක්කම තමයි. Anchor brand එක මේ දවස්වල ටිකක් හොයාගන්න අමාරුයි තමයි. ඒ වුණාට මම කොහොම හරි හොයලා ඔයාලට ඒක දෙනවා. මම මේ ළඟදී දැක්ක තවත් බ්‍රෑන්ඩ් එකක්. ඒකත් ගොඩක් හොඳයි කියලා තියෙනවා. මම හිතාගෙන ඉන්නවා ඉස්සරහට ඒ බ්‍රෑන්ඩ් එකේ නූල් ගෙනහැල්ලා ටෙස්ට් කරලා බලලා ඔයාලට දෙන්න. ඒ කියන්නේ ඒවා තිබ්බ පළියට මට ඔයාලට දෙන්න බෑ. තේරුණාද? මම ටෙස්ට් කරලා තමයි ඔයාලට ඒක රෙකමන්ඩ් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ බුක්මාර්ක් පොඩ්ඩෝ. මේවත් හරිම ආසාවෙන් කස්ටමර්ස්ලා ඕඩර් කරා. දැන් නම් මේ ටික ස්ටොක් ඉවරයි. ඉස්සරහට මම ගේනවා. ඔයාලා කොයිකටත් මට මැසේජ් එක දාලා තියන්නකෝ. මොකද ඔයාලා මේ වීඩියෝ එක දකිනකොට සමහරක් විට මගේ එකට රීස්ටොක් වෙලා තියෙන්න පුළුවන්. මේක සාරි පින් එකක්. ඒ වගේම pendants, jewelry items හදන්න ඕන නම් hand embroider කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ ලස්සන දේවල් මගෙන් මෙලදී ගන්න. hand embroider කියන්නේ cushion cover එකකට, pillow එකකට කරන එකක්ම නෙමෙයි. ඊට එහාට ගිය ලොකු දේවල් ටිකක් මේකේ තියෙනවා. ඉතින් මේ ඇස්සේ මගේ කස්ටමර්ස්ලා මේ linen order කරලා. linen නේ අපි හැම item එකකටම ගන්න. ඒක මගෙන් ගොඩාක් දෙනෙක් අහනවා. මේ තියෙන්නේ heat erasable pen එක. මොකද කියන්නේ? heat erasable pen එක ගැන මම වීඩියෝ එකක් ගේන්නද?
ඒක මං කොච්චර කියලා දුන්නත් සමහර අපේ යාළුවන්ට ඒක තේරිලා නැහැ. ඒ හින්දා මට හිතෙනවා ඔයාලට ඒ වීඩියෝ එකක් අරන් එන්න. මේ තියෙන්නේ නම් ඉතින් ලී වලින් හදන හූ. ඉතින් ඒක තමයි මම ගොඩාක් දුරට සෙල් කරන්නේ. ප්ලාස්ටික් එක නම් සෙල් කරනවා අඩුයි. මෙතන නූල් ගත්තොත් ඒ කස්ටමර්ට ෂේඩඩ් කලර්ස් නූල් වගේම තනි පාට නූල් තමයි මගෙන් ඉල්ලලා තිබ්බේ. එයා නූල් ගොඩක් ඉල්ලලා තිබ්බා. මට මතක විදිහට මෙතන 50 ගාණක් වගේ නූල් තියෙනවා. ඉතින් මට හිතා ගන්න පුළුවන් එයාගේ ක්ලෝකේ කොච්චර ලස්සනද කියලා. මොකද මේ ටික දැක්කත් මට නම් ඇති පිස්සු හැදෙන්න. ඒ තරම් මම මේ දේවල් වලට හරිම ආසයි. පුදුම විදියට හිත නැමෙන දෙයක් තියෙනවා නම් ඒ තමයි මගේ මේ hand embroidered tools. මම ඉතින් දැන් ඔක්කොම ටික ලියලා ඉවර වෙලා යන්නත් එපා පෝස්ට් ඔෆිස් එකට. ඒකත් හිතන තරම් ලේසි දෙයක් නන් නෙමෙයි. මොකද මේ දවස් ටිකේ අපේ පැත්තට චුට්ටක් අවුව වැඩි. අවුව වැඩි කියන්නේ ඒක නම් හොඳටම වැඩි. ඔයාලා කැමතිද කොහොමද අපි පාර්සල් එකක් දාන්නේ කියලා සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න? එහෙනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මං පුළුවන් වෙලාවට ඔයාලට මේ වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මතක ඇතුව මගේ Facebook page එක පැත්තෙම යන්න. ගිහින් බලන්නකෝ. ඔයාලට ලස්සන ideas ගොඩක් ඒ වගේනුත් ගන්න පුළුවන්. ඉතින් design ඒ හැම දෙයක්ම ඔයාලට එකෙන් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මම මේ ටික ලියලා ඊට පස්සේ පෝස්ට් ඔෆිස් එකට ගිහිනුත් එන්න ඕනි හින්දා මම ඔයාලට මේ ටිකේ අපේ ගාව තියෙන tools වල photos දාන්නම්. ඉතින් ඔයාලට පුළුවන් ඒ ටිකෙන් කැමති tools එකක් select කරලා මට WhatsApp message එකක් දාන්න. මම ඊට පස්සේ ඔයාලට ඒ වගේ price එක ඒ හැම දෙයක්ම දාන්න. මතක තියාගන්න. ඔයාට ලස්සන නිමාවක් වගේම හොඳ ඩිසයින් එකක නිමාවක් ඒ වගේම ඒ අයිටම් එකේ ක්වොලිටිය දිගු කාලයක පැවැත්ම අවශ්‍ය නම් හරියටම හරිය tools ටිකක් select කරගන්න. ඉතින් මේ වගේ ලස්සන tools ඔයාලට මගෙන් ගන්න පුළුවන්. මං එහෙනම් අදට යන්නම්. මතක ඇතුව ඔයාලා මට මැසේජ් එකක් දාන්න. දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉස්සරහට තව ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලා කැමති විදිහට ඩිසයින් ඒ හැම දෙයක් එක්කම මං යන්නම්. ඔයාලට බුදු සරණයි.